ආයිබෝවන් හැමෝටම. ඉතින් අතීත ඉන්දියාවේ එහෙමත් නැත්නම් ಭಾರತ දේශයේ අභිමානවත් වඩිග කියලා දේශයක් තිබුණා. මේ රටේ රජතුමාගේ බිසවගේ නම තමයි යෞදගිරි කියන බිසව. ඉතින් රූපයෙන් ඉතාමත් ආකර්ශනීය බිසවක් වුණු මේ බිසවගේ ශරීරයට දවසක් දෙවියෙක් ආවේශ වෙනවා. මේ ආවේශය නිසා සිහිසුන් වුණ ඇය සනීප කරන්නේ ඍෂිවරුන් පිරිසක් විසින්. ඉතින් මේ ඍෂිවරුන් රජතුමාට පවසන්නේ බිසව ගැබ්බර වෙලා ඇති බවත් උපදින දරුවා දිව්‍යමය උපතක් බවත් පසුව මේ රාජ්‍යයටම පිළිලයක් වන කුමාරයෙක් බවත් තමයි පවසන්නේ. ඉතින් මේ කුමාරයා විනාශ කර දාන එක සුදුසුයි කියලා ඍෂිවරුන් අනුමත කළත් රජතුමාගේ හා බිසවගේ කැමැත්ත උනේ මේ දරුවා ජීවත් කරන එක. කාලයාගේ ඇවෑමෙන් ඉපදුණු මේ දරුවගේ නම තමයි ඔඩ්ඩි වඩිග කුමාරයා. ඉතින් සර්පයන්ගේ දල කඩා විෂ උරා බොන මේ කුමාරයා දස හැවිරිදි වයසට පත්වෙනකොට බිහිසුණු යක්ෂයෙක් බවට පත්වෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔඩ්ඩි වඩිග යක්ෂයා හෙවත් සූනියම් යක්ෂයාගේ උපත සිද්ධ වුණේ. ඉතින් මිනිසුන්ව මරාගෙන කන්න පුරුදුණු මේ යක්ෂයා යුද්ධයට ආව තමන්ගේ පිය රජුරුවත් ඝාතනය කරනවා. ඉතින් චාතුරු මහරජික දෙව්ලොව සසල කරමින් මේ සූනියම් යක්ෂයා වෙසමුණු දිව්‍ය රාජයා හම්බෙන්න දෙව්ලොවකට යනවා. වඩිග දේශයේ වඩිග රජුට ජාතක වූ යෞදගිරි බිසවගේ කුසින් උපන් ඔඩ්ඩි වඩිග සූනියම් යක්ෂයා මමයි. මට මනුෂ්‍ය ලෝකයේ මිනීමස් කන්න ඔබගෙන් වරම් අවශ්‍යයි. කර්මය ඔබේ පසුපස එනු ඇත සූනියම්, මම ඔබට වරම් දෙමි. යනුවෙන් වෙසමුණු රජුගෙන් වරන්ගත් මේ සූනියම් ඊළඟට එන්නේ නාග ලෝකයට. මහාකය නාගරාජයාගේ දූවරුන් 4 දෙනා වුණ තකරි, මකරි, යාමි, යමදූතී වෙත ගිය ඔවුන් සේනාවට එකතු කරගත්තා. ඉන්පස්සේ අයිලක්කණ්ඩි, මයිලක්කණ්ඩි, වචක්කණ්ඩි, තොටක්කණ්ඩි, අසේනි, විසේනි, කාලරත්ති, තස්මාදේවී යන යක්ෂණියන්ද සේනාවට එකතු වුණා. ඊට අමතරව 12500ක් සොහොන් පිරිවර, 9 කෝටියක් වඩිග පිරිවර, 60 කෝටියක් ගෙගඩි පිරිවර, 33 කෝටියක් සමාගම් යක්ෂ පිරිස සූනියම් වෙත එකතු වුණා. මෙලෙස කෝටි ගණන් යක්ෂ පිරිසක් සමග මනුෂ්‍ය ලෝකයට පැමිණි සූනියම් විශාලා මහනුවර ලේ විලක් බවට පත් කළා. මේට පිළියමක් ලෙස රජතුමා තෙලිඟු දේශයෙන් මන්ත්‍රාචාර්යවරයෙක් සොයාගත්තා. සූනියම් යක්ෂයා දමනය කරන්න මන්ත්‍ර නොතිබුණු නිසා මේන මන්ත්‍රාචාර්යවරයාට අලුතින් මන්ත්‍ර ලියන්න පවා සිද්ධ වුණා. අලුතින් ලියූ මන්ත්‍ර ජප කිරීමෙන් අනතුරුව අහස පොළව ගුගුරවමින් යක්ෂයා මේ මන්ත්‍ර පොත වෙත ඇදී ආවා. ඉන් අනතුරුව මේ මන්ත්‍ර ලියවිල්ල රන් නූලකින් බැඳ මුහුදට දමා පාකර යැවීමට මේ මන්ත්‍රාචාර්යවරයා කටයුතු කර සිටියා. ඉතින් මේ මන්ත්‍ර ලියවිල්ල තෙලිඟු දේශයේ සිට ලංකාවේ දකුණු දිග මුහුදු තීරයට ගසාගෙන ආවා. එක්තරා දිනක් මුහුද අයිනේ ඇවිදිමින් සිටි ගැමියෙක් මේ මන්ත්‍ර පොත දැකලා ඔහු මේ මන්ත්‍ර පොත ගෙදර අරන් ආවා. ඉතින් එදා රෑ හීනෙන් දෙවියෙක් පෙනී සිටලා මේ ගැමියාට පවසන්නේ මන්ත්‍ර පොත කවදාවත් විවෘත කරන්න එපා කියලා. මේ ගැමියාගේ මිතුරෙක් වූ එක්තරා කුලියාපිටිය තරුණයෙක් දෙවුන්දර වන්දනාවේ පැමිණි අතරතුර ඔහුගේ නිවසට පැමිණියා. ඉතින් ඔහු මේ මන්ත්‍ර පොත සොරකම් කළා. මන්ත්‍ර පොත විවෘත කරනවා සමග සිරවී සිටි යක්ෂයා මුදා හැරුණා. කුලියාපිටියම භීතියට පත් කළ යක්ෂයා විශාලා මහනුවරක් බවට කුලියාපිටිය පත් කළා. ඉතින් මේ යක්ෂ උවදුර හමුවේ රාජපත්ම මුදියන්සේ නම් එක්තරා උපාසකයෙකු පත්තිනි මෑණියන් ඉදිරියේ දේව කන්නලව්වකට මෙයින් අප නිදහස් කරගන්නා ලෙස ඉල්ලා සිටියා. උපාසකතුමා ඉදිරියේ පෙනී සිටි පත්තිනි දේව මෑණියන් වහන්සේ නවගුණ මන්ත්‍රය ලක්ෂ වාරයක් මැතිරු නවගුණ වැල් 7 පොටක් ඔහුගෙන් ඉල්ලා සිටියා. ඉතින් මේ රාජපත්ම මුදියන්සේ නම් උපාසකතුමා නවගුණ මන්ත්‍රය ලක්ෂ වාරයක් මැතිරු නවගුණ වැල් 7 පත්තිනි දේව මෑණියන්ට ලබා දුන්නා. පත්තිනි දේව මෑණියන් අහසට පැන නැගී යක්ෂයාගේ කරට නවගුණ වැල් දැම්මා. අනතුරුව දුර්වල වූ යක්ෂයා විශාල නුග ගසක බන්ධනය කරනු ලැබුවා. කාලයාගේ ඇවෑමෙන් සූනියම් වෙත පැමිණි පත්තිනි දේව මෑණියන් මිනීමස් නොකන පොරොන්දුව මත ඔහුට වරම් ලබා දුන්නා. එතැන් පටන් සූනියම් යක්ෂයා සූනියම් දෙවියන් ලෙස වන්දනාමානයට පත් වුණා.